සර් මේ සර් මේ සර් ඔවා අඟහරුවාද පන්තියේ කරාද? අඟහරුවාද පන්තියේ අයට තේරුන්නේ නැහැ. ආහා. හරි. එතකොට යා. එතකොට memory calculation computer memory calculation දැනගන්න ඕනේ. ඉන්වස් එකක් කැදෙන්නේ කියලා. ඊට පස්සේ මේ සිනා ඒක ඒකේ තමයි ඉන්ට්‍රස් එක කොහොමද හැදෙන්නේ මොනවද කියලා. ඊට පස්සේ මොකක්ද ෆිසිකල් ඒක අපිට මේක ඇක්සස් කරන්න ඒ ඉස්සෙල්ලාම පොඩි බිල්ඩ් ක්‍රිටිකල් මොනවද යා අපි දන්නා memory මේක දිනවල අපි දන්නා සාමාන්‍ය සමාන ප්‍රමාණයේ pages හරිද pages එතකොට මේ page එක size එක සමාන දෙන්නේ byte 500 අට ත්‍රාසේ අවසන් කියනවා හරිද එතකොට මෙතන 512 ඉඳන් 700 වෙනකම් දෙකේ පාරවල් හැදෙන්න නේද එතන මේ pages එතන මේ අසයින් එතන කොහොමද මේක මේ ලිපින හැදෙන්නේ බලන්න අපි දැන් මේ නම්බර් සම්පූර්ණව ඒක ස්ටාර්ට් හරිද ඇදෙන මේ ස්ටාර්ට් එතකොට මෙතෙන්දී අපි මේ ඉන්ට්‍රස් එකක් ගන්නකොට වර්චුවල් වෙන ඉන්ට්‍රස් එකක් කොටස් දෙකකින් අපි කතා කරා P2 බෙදානේ අපි නේද page හරිද page ඊට පස්සේ අනිත් කොටස තමයි offset නැත්නම් විස්තර නේද ඔය කොටස් දෙක හරිද පැහැදිලි ඇහෙන්නේ නැත්නම් හරියද අපි මෙහෙන්නේ කියන ඇහෙන්නද ඉක්මනට කියන්න හැමෝටම එහෙම සවුන්ඩ් 100 මදීද හැමෝටම ක්ලියර් මදීද හැමෝටම ක්ලියර් මදීද දැන් බලන්න දැනුත් එහෙමද දැනුත් එහෙමයිද දැනුත් එහෙමයිද හරි බලන්න එතකොට ওই විදිහට අපිට ගන්න පුළුවන් page එකයි offset එකයි හරිද page එකයි offset එකයි දෙකකට බෙදනවානේ එතකොට මේ page එකෙන් තමයි හඳුනගන්නේ මෙන්න මේ පිටු අංකය page number එක. එතකොට එක පිටුවක තියෙන address ටික එක පිටුවක තියෙන address ටික වෙනස් වෙන්නේ මේ offset එකෙන්. එක පිටුවක තියෙන address ටික වෙනස් වෙන්නේ offset එකෙන්. එතකොට ඒක එහෙම තමයි තියෙන්නේ. එතකොට page එක අඳුරගන්න මේ page number කියන එකෙන් page number එක එතකොට එක පිටුවක තියෙන ලිපින ටික වෙනස් වෙන්නේ මේ offset එකෙන් පමණයි. එතකොට හිතන්න අපිට දීලා තියෙනවා නම් එතකොට මෙන්න මේකේ සම්පූර්ණ size එක
හිතන්න මේකේ සම්පූර්ණ සයිස් එක කිලෝබයිට්. දැන් මේක ගානක් කියා දුන්නාම මේකෙන් තීරණය කරන්න කොහොමද අනිත් ඒවාත් හදන්නේ ඒ විදිහටම තමයි. 32යි කිලෝබයිට් කියලා හිතන්න. මේ සම්පූර්ණ එකේම සයිස් එක කිලෝබයිට් 32යි. හරිද? කිලෝබයිට් 32යි. එතකොට එහෙම ගත්තොත් මේ virtual memory address එක. හරිද? එහෙම ගත්තොත් මේ virtual memory address එක කොහොමද එන්න ඕන කියන එක අපි බැලුවොත් මේක කොච්චර පළල් වෙන්න ඕනද? අපි දැන් දන්නවා මේක එක බිඳුව වලින් තමයි මේ address හැදෙන්නේ. හරිද? එතකොට address හැදෙන්නේ එක බිඳුව වලින්. එතකොට මේකේ තියෙන අනිත් කතාව තමයි මේව access කරන්නේ කොහොමද කියන්නේ. එතකොට ඒකෙදි ගොඩක් වෙලාවට අපි ගන්න මොකද්ද byte addressable කියන එක. මේවා byte addressable. හරිද? මේවා byte addressable. එතකොට ඒකේ තේරුම තමයි මොකද්ද? මතකයේ තියෙන එක byte එකක් access කරන්න එක address එකක් ඕන. එක byte එකකට එක address එකක්. byte දෙකක් තිබුණා නම් address දෙකක් ඕන. එතකොට මතකයේ අපිට ලොකු capacity එකක් තිබුණට වැඩක් නැහැ දරුවෝ. address ගානෙන් තමයි ඒක access කරන්න පුළුවන් එක තීරණය වෙන්නේ. පැහැදිලිද? අපිට ලොකු මතකයක් තිබුණත් නැහැ අපිට හදන්න පුළුවන් address දෙක නම් අපිට access කරන්න පුළුවන් byte දෙක. ඒකේ byte 1000ක් තිබුණත් වැඩක් නැහැ access කරන්න බෑ. ඒක නිසා හොඳට මතක තියාගන්න address ගානෙන් තමයි අපිට access කරන්න පුළුවන් ප්‍රමාණය තීරණය වෙන්නේ. එතකොට මේක කිලෝබයිට් 32ක් තියෙනවා නම් මෙන්න මේ කිලෝබයිට් 32 access කරන්න පුළුවන් වෙන address ගාන අපි ඉස්සෙල්ල හොයාගන්න පුළුවන්. එහෙනම් මේක අපි ගත්තොත් එහෙම මේ virtual memory එකේ කොච්චර address ඕනද කියලා මේකට address කොච්චර ඕනද කියලා බලාගන්න මොකද්ද කරන්න තියෙන්නේ. අපි ගත්තොත් එහෙනම් මේ ධාරිතාවය මුළු ධාරිතාවය සමාන වෙනවා 32යි AB ට. කිලෝබයිට් 32කට සමාන වෙනවා. එතකොට දරුවෝ දැන් මේක byte addressable නම් මෙන්න මේ සම්පූර්ණ size එකේ කියන්නේ මේකේ සේරම ධාරිතාවය අපි byte වලට හරවගත්තා නම් ඒ byte ගානට අපිට address ඕන. පැහැදිලි නේද? එතකොට එහෙනම් මේක byte කරන්න මොකද්ද කරන්න ඕන? කිලෝබයිට් byte කරන්න ඕන. මොකද්ද? 2 10න් ගුණ කරන එක නැත්නම් 1024න් ගුණ කරන එකනේ. මොකද byte 1024ක් තමයි කිලෝබයිට් එක. byte 1024 කිලෝබයිට් එක. ඒ කියන්නේ 2 10යි. එහෙනම් අපිට පුළුවන් මෙන්න මේ 32 2 10න් ගුණ කරන්න. එතකොට මේක අපිට ලේසි මේ 32ක් 2 බලයක් විදිහට ලියා ගන්න. ඒකට 2 පහවෙනි බලය තමයි 32. 2 පස්වෙනි බලය 32. එතකොට 2 පස්වෙනි බලය ගුණ කරන්න පුළුවන් 2 10යි. අන්න එතකොට අපිට මේක හැදෙන බයිට් වල. පැහැදිලිද? මේ එකත් එක්ක හරියට තේරුම් ගන්න. මේක එතකොට බයිට්ස් වලට හැරෙන. පැහැදිලි නේද? මේක බයිට්ස් වලට හැරෙන. හරිද? ඒක බයිට්ස්. එතකොට දැන් අපි මේක සුළු කරගත්තොත් කීයද? 2 15ක් වෙනවා නේද? 5යි 10යි එකතු වෙනවා. එහෙනම් මෙතන සේනම ධාරිතාවේ තියෙන්නේ කොච්චරද? බයිට්ස් 2 15යි. 2 15ක් බයිට්ස් වෙනවන්න. දැන් අපි දන්නවා එක බයිට් එකකට එක address එකක්. එහෙනම් බයිට් 10ක් තිබුණා නම් address 10ක්. එහෙනම් 2 15ක් බයිට් තියෙනවා. 2 15ක් බයිට්ස් තියෙනවා අපිට address කොච්චර ඕනද? 2 15ක්. ඒ නිසා ලිපින ගණන කීයද? මෙතෙන්ට ලිපින කීයක් ඕනද? 2 15ක් ඕන. එතකොට මේ ලිපින ගණන මෙතෙන්ට එන්නේ 2 15ක්. එතකොට එතෙන්ට ඒකකයක් නැහැ. ලිපින ගණන දැන් මොන ලිපින ගණන 2 15ක් තියෙනවා. 2 15ක් ලිපින ඕන. එතකොට දරුවෝ 2 15ක් ලිපින ඕන නම් මම ඔයගොල්ලන්ට කලින් කියා දෙන්න ඇති. address එකේ පළල නැත්තම් address එකට එක බිඳුවේම කීයක් ඕනද? මම කියලා දීලා ඇති. අපි ගත්තොත් 2 පළවෙනි බලයක් ලිපින ඕන නම් ඒ කියන්නේ 2 පළවෙනි බලයක් කියන්නේ 2ක්. එතකොට ලිපින 2ක් නම් අපිට ඕන එක බිට් එකක්. බිට් එක කියලා කියන්නේ බිඳුවක් හරි එකක් හරි. තේරුණාද? එතකොට බිට් එක කියන එකේ තීරණය වෙන්නේ එක හරි බිඳුව හරි ගබඩා වෙන්න බිට් එකක් ඕනේ. එහෙනම් ලිපිනේ
අපි කියන ලිපිනය මේ වගේ තියෙනවා නම් බිංදු 4ක්. එතකොට මේ ලිපිනයේ පළල පිට 4. පිටු 4යි මේ එකට යනවා එකක්. එතකොට මේ විදිහට 4ක් පිට 4ක් තියෙනම් අපිට ලිපින හදන්න පුළුවන් දෙකේ 4 වෙනි බලය. 16. එතකොට ඒ වගේ තමයි එහෙනම් ඒ කියන්නේ දෙකේ 4 වෙනි බලයක් ඕන නම් පිටු 4යි ඕන. එහෙනම් දෙකේ 15 වෙනි බලයක් ඕන නම් පිටු කීයද ඕන? එහෙනම් ලිපිනයේ පළල එන්නේ 4ක් ලිපිනේ. හරිද? ලිපිනයේ පළල එන්න ඕන කීයද? 15යි. මොනවද? පිටු. මේ පිටු කියන්නේ එතකොට එක බිංදුව ඒවා බීට්ස් එන්නේ. හරිද? බීට්ස්. පිටු 15යි. ඒක හැමෝටම පැහැදිලි නේද? එතකොට ඔන්න ඔය විදිහට අපිට හොයන්න පුළුවන් ලිපිනයක පළල. ලිපිනය කොච්චර පළල වෙනවද? එතකොට අපිට නිකන් හරි ලිපිනයේ පළල දීලා තිබුණොත් ඒකේ සම්පූර්ණ ධාරිතාවය හොයාගන්න පුළුවන් වෙන්නත් ඕන. මේක අනිත් පැත්ත. එතකොට අපිට ලිපිනයේ පළල දීලා තිබුණොත් නිකන් හිතන්න දැන් අපිට ලිපිනයේ පළල දැන් මේ සම්පූර්ණ ධාරිතාවය දෙන්නේ නැතුව 32යි බිට්ස් කියන ධාරිතාවය දෙන්නේ නැතුව අපිට ලිපිනයේ පළල දෙනවා. බිට්ස් 15වත් පළලයි කියන. එතකොට ඒකින් අපිට සම්පූර්ණ ධාරිතාවය හොයන්න පුළුවන් වෙනවා. එතන ලිපිනයේ පළල බිට් 15 නම් එතකොට ලිපින තියෙන දෙකේ 15. ලිපින දෙකේ 15ක් හදන්න පුළුවන් නම් අපිට ඇක්සස් කරන්න පුළුවන් බයිට් දෙකේ 15. බයිට් දෙකේ 15ක් ඇක්සස් කරන්න පුළුවන්. අන්න ඒක මේ විදිහට කිලෝබයිට් කරගන්න පුළුවන්. එතකොට අපිට මෙහා දීලා තිබුණොත් මේ පැත්තට ගිහිල්ලා මේක ගන්න පුළුවන් වෙනවා. පැහැදිලිනේ? අපිට ඕන විදිහකට මේ ප්‍රශ්න දෙන්න පුළුවන්. ලිපිනේ පළල දීලා කිලෝබයිට් ගන්න කොච්චරද කියලා අහන්න පුළුවන්. පැහැදිලිද නැත්නම් කිලෝබයිට් ගන්න දීලා ලිපිනේ පළල අහන්න පුළුවන්. තේරුණා නේද? හරි. එතකොට ඕක කොහොමද මෙන්න මේ පේජ් එකයි ඔෆ්සෙට් එකටයි වෙන් වෙන්නේ කියන එක බැලුවොත්. හරිද? එතකොට ඒක තීරණය කරලා අපිට මේකේ පිටුවේ සයිස් එක ඕන. හරිද? නැත්නම් පේජ් එකේ සයිස් එක එකක් ඕනනේ. හරිද? එතකොට මේක අපි ගත්තොත් එහෙනම් මේ මෙතන එකක් හිතන්න මේක අපිට මෙතනවා කිලෝබයිට් 4කට. 4යි kb ට බෙදනයි කියන්නේ. කිලෝබයිට් 4යි මේ එකක්. ඒ කියන්නේ මේක බෙදෙන්නේ කිලෝබයිට් 4 ගන්න. ඒ කියන්නේ එහෙනම් මේක පිටු කීයකට බෙදනවද? මේකේ බෙදෙන සේරම පිටු ගන්න අපිට හොයන්න පුළුවන් කොහොමද දුන්නොත් එහෙනම් පිටු ගන්න කොහොමද හොයන්නේ? පිටු ගන්න පුළුවන් කොහොමද දරුවෝ? මේ සම්පූර්ණ ධාරිතාවය මේ virtual memory එකේ සම්පූර්ණ ධාරිතාවය 32යි. කිලෝබයිට් 32යි. සම්පූර්ණ ධාරිතාවය කිලෝබයිට් 32යි. ඒ කිලෝබයිට් 32 මෙතන මොකෙන්ද? එක පිටුක ධාරිතාවය 4 කිලෝබයිට් වල. නේද? 4 කිලෝබයිට් වලින් බෙදනවා. එතකොට අපිට එනවා මොකක්ද? මෙන්න මේ පිටු ගාන. පැහැදිලිද? එතකොට ඕකත් අනිත් පැත්තටත් හොයන්න පුළුවන්. පිටු ගාන දීලා තියෙනවා නම් එක පිටුක සයිස් එක හොයන්න පුළුවන්. ඒවා අනිත් පැත්තට ගන්න පුළුවන් වෙනවා. එහෙනම් මෙතන බෙදුවොත් එහෙම අපි දන්නවා කිලෝබයිට් වලට කිලෝබයිට් එකයි වුණ 4ට 1යි 32ට 4යි 8යි. එහෙනම් මේකේ හැදෙන පිටු 8ක්. පිටු 8ක්. එතකොට මම කියවනේ දරුවෝ මේ පිටු අංකය නිරූපණය වෙන්නේ මොකකින්ද? මේ පිටු අංකය නිරූපණය වෙන්නේ පිටුවේ. එතකොට දැන් මේකට ඕන දරුවෝ මෙහෙම පිටු අංක 8ක්. පිටු අංක 8ක්. දැන් අපි මෙතන 10 පාදෙන් පිටු අංක දෙව්වට ලිපිනයේ ඇත්තටම පිටු අංකයේ තියෙන දෙකේ පාද. එතකොට මෙතන මෙහෙම 8ක් තියෙනකොට ඒ 8 නිරූපණය කරන්න පිටු අංක 8ක් ඕන. ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන එක බිංදු ටිකෙන් අපිට 8ක් හදන්න පුළුවන් වෙන්න ඕන. හරිද? එහෙනම් 8ක් කියලා කියන්නේ ඕගොල්ලෝ දන්නවා. මම මේ ටික මගන්නක්. එතකොට 8ක් කියලා කියන්නේ පිටු 8ක් නේ ඕන. හරිද? පිටු 8යි ඕන. එතකොට 8ක් කියලා කියන්නේ දෙකේ 3 වෙනි බලය. ඒ කියන්නේ ඇත්තටම අපිට ඕන පිටු ඕන දරුවෝ දෙකේ 3 වෙනි බලයක් 8ක් කියන්නේ. එතකොට දෙකේ 3 වෙනි බලයක් පිටු ඕන නම් පිටු අංකය පළල් වෙන්න ඕන කීයක්ද? 3ක්. පිට 3ක්. එහෙනම් පිටු අංකයේ පළල. පිටු අංකයේ පළල.
කීයද 3යි බීට්ස්. ඒතර මෙහෙම ආවම දෙකේ බලය තමයි උත්තරේ ගන්න. ඒ කියන්නේ මෙතන තියෙන්න ඕන බීට්ස් 3ක්. ඕගොල්ලෝ දන්න බීට්ස් 3ක් තියුණොත් අපිට එකින් එකට වෙනස් ඒව හදන්න පුළුවන් 8ක් නේ. අන්න පිටු 8ට එක එනවා. පැහැදිලිද? පිටු 8ට ඒ ගාන එනවා ඒකට. එතකොට දරුවෝ හරිද? එතකොට මේක 3 නම් මේ කෑල්ලට ඒ ටික හොයන්න පුළුවන් නේද? එහෙනම් විස්ථාපනයට කොච්චර දෙන්නේ? විස්ථාපනයට පිටු. විස්ථාපනයේ විස්ථාපනයේ පාලන කොච්චරද? දැන් අපිට මේ සාමාන්‍ය ඉන්ට්‍රස් එක 15යි. 15 විශේෂයෙන් 3ක් පිටුවට ගියාම එහෙනම් මේක 3ක් අඩු කරන්න තියෙන්නේ. 3ක් අඩු කර 3 bits අඩු කර. එහෙනම් අපිට එනවා එතන 12 bits 12. bits 12. clear නේද? එහෙනම් දරුවෝ බලන්න මේක පිටුව 3යි මේකට 12යි. 12යි 3යි 15යි. හරිද? තේරුණාද කියන එක. එතකොට දැන් ඔය ලිපින සෙට් එක හැදෙන්නේ කොහොමද? මම මේක දැන් කීප සැරයක් කියා දීලා තියෙනවා. හරිද? එතකොට මේ ලිපින සෙට් එක හැදෙන්නේ කොහොමද? මේ ලිපින සෙට් එක හැදෙන්නේ දැන් මෙන්න මෙයාගේ. මොකද මේ දැන්ම නැතුව අපි ඉස්සරහ ගණන් හදන්න බෑ. මේක හොඳටම තේරුම් ගන්න ඕන. මම අර දාපු වීඩියෝ එකෙත් මේ කාරණා ටික තියෙනවා. හරිද? ඒක නිසා ඒක තේරුම් නැති අය ඉන්නවනම් මේ වීඩියෝ එක Facebook එකේ හොයාගෙන හරි මම ලින්ක් එකක් දැම්මනේ. ඒක බලන්න කීප සැරයක්. හරිද? ඒ කීප සැරයක් බලන්න. මේ ගණන් ටික අනිවාර්යෙන් තේරුම් අරගෙන හදන්න ඕන. කඩපාඩමින්. හරි? එතකොට දැන් මෙන්න මේ බිඳුව කියන එකේ ගත්තොත් මේකේ ලිපින සෙට් එක දැන් හැදෙන්නේ මෙතන පළවෙනිම බයිට් එකක් තියෙනවා. දැන් අපි දන්නවනේ බයිට් එකකට එක ලිපිනයක් ඕන. එතකොට මේකට අදාළව මේ අතත්‍ය මතකයේ තියෙන මුල්ම බයිට් එකේ ලිපිනය හැදෙන්නදෝ පේජ් එක බිඳුවයි. එතකොට පේජ් එකට 3යිනේ ආවේ බිට්. බිට් 3යි පේජ් එකට. මේක බිඳුවයි. බිඳුව පේජ් එකේ තියෙන මුල්ම එක. එතකොට මේකේ මම මේ ඔෆ්සෙට් එක වෙන් කරලා ලියන්නම්. එතකොට පේජ් එකේ ඔෆ්සෙට් එක පොඩ්ඩක් ඈඩ් කරලා ලියන්නම්. ඒතර ඇත්තටම ලිපිනේ එහෙම නෑ. හොඳේ අපිට තේරුම් ගන්න එහෙම. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. බිට් 12ක් මේ ඔෆ්සෙට් එක. ඔන්න ඕක තමයි මුල්ම ලිපිනය. තේරුණාද? එතකොට ඒ පිටුවේ දෙවනි ලිපිනය මේ දෙවනි බයිට් එකේ ලිපිනය එන්නේ කොහොමද? දෙවනි බයිට් එකේ ලිපිනය එන්නේ මේ ටිකේ එහෙමමයි. ඇයි එකම පේජ් එක අන්න ඔෆ්සෙට් එක විතරයි වෙනස් වෙන්නේ. ඔෆ්සෙට් එක වෙනස් වෙනවා මෙන්න මෙහෙම. මේ ටික බිඳු අන්තිම එක විතරක් එක වෙනවා. ඊගාව ලිපිනේ එකින් එකට වෙනස් ලිපින හැදෙන්නේ. ඊගාව එක යනකොට මේක වෙනස් වෙන්නේ නැහැ. එකම පිටුවේ වෙනස් වෙන්නේ නැහැ. මෙන්න මෙයා තමයි වෙනස් වෙන්නේ. එතකොට මේ පිටුවේ අන්තිමම ලිපිනය ගත්තොත් ඒ කියන්නේ අන්තිම බයිට් එක ගත්තොත් ඒ අන්තිම බයිට් එකේ ලිපිනේ මෙතන අන්තිම බයිට් එකේ ලිපිනේ ඉන්නදරෝ මේක මෙහෙම ගිහින් අන්තිම බයිට් එකේ ඉන්නේ පේජ් එක බිඳුමයි. ඇයි පේජ් එක වෙනස් වෙන්නේ නැහැ? තේරුණාද? එකම පේජ් එකේ තියෙන්නේ. එහෙනම් ඔෆ්සෙට් එක අන්තිමටම හැදෙන්නේ මේ බිඳුව වෙනුවට සේරම එකේව ඇවිල්ලා. ඔතනින් එහාට යන්න බෑනේ. ඔතනින් එහා වෙනස් වෙන්න බෑනේ. එහෙනම් මෙන්න මේ බිඳු 12 ඉඳන් එකේව 12 වෙනකම් මෙයා වෙනස් වෙනවා. තේරුණාද? මෙයා වෙනස් වෙනවා. ඒ කියන්නේ බිඳු 12ක්. ඒ කියන්නේ දරුවෝ බිඳු 12ක් වෙනස් වෙනවා කියන්නේ අපිට දැන් ඇත්තටම ගත්තොත් මේ පැත්තේදී මේක වෙනස් වෙන්නේ නැහැ. කීයද? දෙකේ 12 වෙනි බලයන් ලිපින හැදෙනවා. ඒ කියන්නේ එක පිටුවක තියෙන දෙකේ 12 වෙනි බලයන් ලිපින. ඒ කියන්නේ දෙකේ 12 වෙනි බලයන් ලිපින. ඒ කියන්නේ කීයද? 4096ක් තියෙනවා ලිපින. දෙකේ 12 වෙනි බලය. මේ කියන්නේ මේ එක පිටුවක් ඇතුලේ 4096. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා ඒකින්නේ මෙන්න මේකේ 4KB 4 කිලෝබයිට්. කිලෝබයිට් 4 කියන්නේ එතන බයිට් තියෙනවා 4096. ඒ කියන්නේ මෙතන 1024 4ෙන් ගුණ වෙන්න බෑ. 1024 4ෙන් ගුණ වුණාම 4096. නැත්නම් 212. ඒ කියන්නේ දරුවෝ මෙතන 4යි KB එක ඇතුලේ තියෙන්න ඕන කොහේදී 4යි KB තියුණත් එතන ලිපින තියෙන්න ඕන 4096. ඒතර 4096ක් ලිපින හදන්න
විස්ථාපනෙත් තියෙන්න ඕනේ. එතකොට පිටු 12ක්. ඒ දෙකේ 12. එහෙනම් අපිට මේ පැත්තෙනුත් පිටු 12 කියලා ගන්න පුළුවන්. මෙතන පිටුවේ සයිස් එක වෙනස් වෙනකොට ඒකට ඕන පිටු ගාන වෙනස් වෙනවා. පැහැදිලිද? එතකොට ඔන්න ওই විදිහට ගන්න පුළුවන්. දැන් ලිපින හැදෙන හැටි පැහැදිලිනේ. එතකොට මේ ඊගාව පිටුව ගත්තොත් මොකද වෙන්නේ? මේ ඊගාව පිටුවේ ඇඩ්‍රස් ගත්තොත් එහෙනම් මෙන්න මේක විතරයි වෙනස් වෙන්නේ. එතකොට සම්පූර්ණ එක. එතකොට මේ පිටුවේ ඊගාව පිටුවේ මුල්ම ලිපියේ ඉන්නේ ඔන්න ඕක. ඕෆ්සෙට් එක කොහොමයි එන්නේ? පැහැදිලිද? ඕෆ්සෙට් එක කොහොමයි එන්නේ? හරි? ඕෆ්සෙට් එක කොහොම එනවා? ඊට පස්සේ ඔහුගේ අන්තිම ලිපිනේ ගත්ත මේ හැමතැනම මේක එක වෙන එක විතරයි වෙන්නේ. ඒතකොට ඊගාවේ යනවා. ඕගොල්ලන්ට තේරෙනවා එතකොට ඕගොල්ලන්ට මේ ඕන පිටුවක ඇඩ්‍රස් හොයන්න පුළුවන් නේද? 4 ආව මෙතන 4 වෙනවා. 1.0යි වෙනවා. අනිත් ඕෆ්සෙට් එක වෙනස් වෙන්නේ ওই විදිහටම තමයි. ඒ ටික පැහැදිලි නේද? හරි. ඒ ටික පැහැදිලි නම් අපිට ඊගාවට දැන් මේකේ ගණන් හදන්න පුළුවන්. එතකොට මේ ගණන් හදනකොට දැනගන්න ඕන තව කාරණාවක් තමයි මොකද්ද? හරි. අපි ඉස්සෙල්ලා මූලික ගණන ටික පොඩ්ඩක් හදමුකෝ. දැන් කවුරුත් දන්නවනේ මේකේ මොකද්ද සම්පූර්ණ සයිස් එකේ හෙව්වා අපි. ඊට පස්සේ පිටු ගාන හෙව්වා, පිටුවක විශාලත්වය හෙව්වා, රාමුවක පිටු ගාන හෙව්වා. මේ රාමුවක නෙවෙයි ඕෆ්සෙට් එකට එන්නවා ගන්න. ඊට පස්සේ මේවා රාමු ගානක් හොයාගන්න දන්න නේද? රාමු ගානක් හොයාගන්න දන්න ওই ටික දන්නනේ. ඊට පස්සේ අපි මෙතෙන්දී දැනගන්න ඕන අනිත් කාරණාව තමයි කොහොමද මේ මැප් වෙන්නේ කියන එක. මැප් වෙනකොට ඇඩ්‍රස් හොයාගන්නේ කොහොමද? හරිද? එතකොට ඒක අපිට පිටු වගුවත් එක්ක තමයි ඕන වෙන්නේ. දැන් ඕගොල්ලන්ට තියරි පාඩමේදී ඉගෙනුවා භෞතික මතක කොහොමද වෙන්න ඕන මේකේ. මම අයි පොලිගන් කියන්නේ නම් හරි. දැන් අපි ගත්තොත් එහෙම දැන් මේකේ වර්චුවල් මෙමරි එකේ සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් එක. එතකොට මේ පිටුවල ගබඩා වෙනවා පිළිවෙල. එතකොට මේ පිටුවල ගබඩා වුණාට වැඩක් නැහැ. මොකක්ද වෙන්න ඕන? මේව යන්න ඕන CPU එකෙන් ඇක්සස් කරනකොට මධ්‍ය සැකසුම් මේකෙන් මේක ඇක්සස් කරනවා නම් දරුවෝ CPU එකට data ගන්න පුළුවන් මේකෙන් විතරයි. එතකොට මොකක්ද වෙන්නේ? මේ RAM එකේ තියෙන free space එක මෙහෙම සමාන ප්‍රමාණයේ කොටස් වලට බෙදෙනවා. සමාන ප්‍රමාණයේ කොටස් වලට බෙදිලා එතකොට ඒ බෙදෙන්නේ එතකොට මේ ඉන්පුට් 2.4 කිලෝබයිට්ම තමයි වෙන්නේ. එතකොට ෆ්‍රේම් එක අපි ඒකට කියන්නේ ෆ්‍රේම් කියලානේ. ෆ්‍රේම් සයිස් එක. එතකොට ෆ්‍රේම් එකයි. එතකොට page එකේ සයිස් එකේ ෆ්‍රේම් එකේ සයිස් එකේ සමානයි. මේ පිටුවක විශාලත්වය රාමුවක විශාලත්වය සමානයි. එතකොට මොකක්ද වෙන්නේ? මේක රන් වෙනකොට මේකේ ඕන කොටස් අපි දැන් මේ දෙවනි පිටුව ඕන නැහැ කියලා CPU එකට. එතකොට CPU එක ඉල්ලනවා මෙන්න මේ දෙවනි පිටුවට අදාළ data. ඒක ඉල්ලනකොට මොකද්ද වෙන්නේ? දැන් මේකේ තියෙන රාමුව. හරිද? එතකොට මේ දෙවනි පිටුවේ තියෙන data අපි හිතමු මේකේ තියෙන මෙන්න මේ පළවෙනි එකට යනවා. මෙන්න මේකට යනවා. ඒ කියන්නේ මේක සම්පූර්ණයෙන්ම මේ පිටුව මෙතෙන්ට යනවා. ඊට පස්සේ තමයි එතනින් තමයි CPU එක ගන්නෙ. කොහොම වෙන්න ඕන. ඒ කියන්නේ මේකේ තියෙන data සැරින් සැරේ අරකට යන්න ඕන. එතකොට මේ අනේක මෙහෙයුම් පද්ධතියෙන් පිටුවගුව කියන එකක් පාවිච්චි කරනවා. page table කියන එක. ඒතර page table එකේ පිටු අංක පිළිවෙලට 0 1 2 3 4 ඔහොම පිටු අංක ගන්න. දැන් මේක පිටු 8ක් තියෙනනේ. ඒ කියන්නේ ওই 8ටම rows තියෙන මේකේ. මේ පිටු 8ටම ඔහොම තියෙන rows. එතකොට ඒකට අනුව මම මේ කොටසක් විතරක් අඳින්නම්. ඒකට අනුව දැන් උදාහරණයක් විදිහට දැන් මේ දෙවනි පිටුව කීයේ එකට මෙන්න මේ දෙවනි පිටුව මෙන්න මේ එකට යනවා කියන එක. ඒතකොට මේ දෙවනි පිටුව යන්නේ එකට කියන එක මේ පිටුවගේ තමයි තියෙන්නේ. පැහැදිලිද?
එතන පිටුවක් ඔය මේක page number එක පිටු අංකය මේ දෙන්නාම ඔන්න. එතන මේක දරුව මැප් වෙනකොට මොකක්ද වෙන්නේ? දැන් අපිට විනාඩි 10කින් කට් වුණාම ඕගොල්ලෝ මේ නැවත මේකට සම්බන්ධ වෙන්න. හරිද? පැහැදිලි නේද? එතකොට හරිද? එහෙමයි වෙන්නේ. එතකොට මේකෙදී දැන් අපි ඔය ගත්ත විදිහටම තමයි මේ භෞතික මතක ලිපිනයක් හැදෙන්නේ. එතකොට දැන් අපි කියවනේ දරුවෝ. හරිද? දැන් මේ virtual memory address එක ගත්තහම මොකක්ද වෙන්නේ? P2i මම ගන්න ඕ කියලා P2i offset එකටයි බෙදෙන්නේ. ඒ කියන්නේ P2ටයි විස්ථාපනය. ඒ වගේම තමයි දරුවෝ ඒකට අදාළ වෙන physical memory එක. එතන මේ දෙකේ size එක වෙනස් වෙන්න පුළුවන්. බොහෝ විට physical memory එකේ size එක කුඩයි. ඒ නිසා ඒකට එන පිටු ගන්න කුඩා වෙනවා. හැබැයි මේ offset මෙන්න මේ මොකද virtual memory address එකේ physical memory address එකේ භෞතික මතක ලිපිනේ. එතකොට මේකට අදාළ වෙන ලිපිනේ මේකට අදාළ වෙන ලිපිනේ offset එක සමාන වෙන්න ඕන. එතකොට මේකේ offset එක සමාන විදිහට. හරිද? හැමතිස්සෙම අනුරූප වන ලිපිනේ offset එක සමාන. එතකොට ඒකෙදි වෙන්නේ දැන් මේකේ පළවෙනි එකේ ගත්තොත් මෙතන පිටු අංකය 2නේ. හරිද? ඒ වෙනුවට මේ රාමු අංකයකට මැප් වෙන රාමු අංකය තමයි මේ මෙතන රාමු අංකය වෙනුවට එන්නේ. අන්න එච්චරයි යෙදෙන්නේ. 2 වෙනුවට 1 යෙදෙනවා. හැබැයි ඒව දෙකේ පාදෙන් තමයි යෙදෙන්නේ. පැහැදිලි නේද? එතකොට offset එක සමානයි. එහෙනම් අපිට පුළුවන් කෙලින්ම virtual memory address එකට අනුරූප වෙන භෞතික මතක ලිපිය හොයන්න. හැබැයි ඒකට අපිට පිටුවගුවේ තොරතුරු නේද? පිටුවගුවේ තොරතුරු පැහැදිලි නේද? පිටුවගුවේ තොරතුරු අපිට ඕන. හරි. එහෙනම් අපි ඒකට අදාළව පොඩි අර කොටසෙම හදන්න ගත්තොත් හිතන්න දැන් physical memory එකේ size එක මේ virtual memory එකේ size එක අපිට 32යි කියන්නේ. මේකේ size එක අපි ගත්තොත් එimhe අපි හිතමු ඒකේ size එක 16යි කියලා. කිලෝබයිට් 16යි නේ. 16 කී. එහෙම 16 KB වුණොත් හරිද? මෙතෙන්ට හැදෙන්නේ දැන් අපි දන්නවනේ මේ එකක් 4 KB කියලා. එතන 16 කිලෝබයිට් නම් මෙතන රාමු කීයකටද බෙදෙන්නේ මෙයා? රාමු බෙදෙන්නේ 16 බෙදන්න ඕන 4. එතකොට 4. රාමු 4. 1 2 3 4. මම මේ 4ම ගන්නට යනවා. එතකොට රාමු 4යිනේ තියෙන්නේ. එතකොට රාමු 4 නම් තියෙන්නේ දරුවෝ 4ක් නිරූපණය කරලා 4 කියන්නේ දෙකේ දෙවනි. පැහැදිලිද? 4 කියන්නේ දෙකේ දෙවනි. එතකොට දරුවෝ අපිට රාමු අංකය නිරූපණය කරන්න එතකොට 4ක් නේ හදන්න ඕනේ කියන්නේ දෙකේ දෙවනි. රාමු අංකයට ඕන පිටු දෙකක්. පැහැදිලිද? රාමු අංකයට ඕන පිටු දෙක. අන්න ඒක තීරණය කරගන්නවා. එතකොට පිටු දෙකකින් මේක ලියවි. එතන මෙතෙන්ට 12යි මෙතන 2යි 17යි. මෙයා පිටු 15ක් දිග උනාට මෙයා දිග වෙන්නේ 14. එතකොට මේ විදිහට මේකේ සම්පූර්ණ සයිස් එක තිබුණොත් එහෙම අපිට එතකොට රාමු අංකයට කොච්චරද පිටු එන්න ඕන කියලා දැනගන්න පුළුවන්. පැහැදිලි නේද? එහෙනම් මේ විදිහට අපිට මේක සලකන්න පුළුවන්. එහෙනම් අපි බලමු. දැන් මෙන්න මේ විදිහේ මේක. දැන් මේ විදිහට මැප් වෙනවා නම් හරිද? මම ප්‍රශ්නයක් දෙනවා. මෙන්න මේකට අදාළ වෙන පිටුවකට ගැලපෙන අපිට physical memory address එක හොයන්න. හරිද? දැන් මම දෙනවා මෙන්න මෙහෙම. එතන මේක හරියට ඉගෙන ගන්න. හරි ඒ කියන්නේ මොකක්ද? අපි ගමු දැන් මෙතන ඕගොල්ලෝ පේන්නේ මෙතන දැන් 4096ක්. හරිද? මේකේ සම්පූර්ණ ලිපින තියෙනවනේ 4096ක් එක පිටුවක. එහෙනම් ඕගොල්ලොන්ට තේරෙන්න ඕන මෙන්න මේ පිටුවේ තියෙන බිඳුවේ ඉඳන් 4000
95ට යනකම් ඇඩ්‍රස්. ඒක තේරුණාද? දැන් මේක අපි 10 පාදයෙන් ගත්තොත් 2 පාදයෙන් ගත්තොත් අර පිටු 15 ලියවෙන්න ඕන. ඒ කියන්නේ මෙතන බිංදු කීයද අපිට පිටුවක් යටයිනේ. ඒතර බිංදු 3යි අනිත් දෙක බිංදු 12යි ඕෆ්සෙට් එක මුල් එක. ඒතර මෙතන බිංදු 3යි එකේව 12යි. කොහොමද එන්නේ? ඒතකොට ඒ කියන්නේ 4095. ඒක 10 පාදයට හැරෙමුවොත් 4095 තියෙනවා. එතකොට අර එන එක බිංදු ලිපිනය මේ 10 පාද